හායි අයිබෝවන් මගේ ආදරණීය නංගිලා මල්ලිලා හැමෝටම ඔන්න ඉතින් අද ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක් සහ අලුත්ම චූටි සෙග්මන්ට් එකක් තමයි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මෙච්චර දවසක් මම කෝසස් ගැන සහ ඔයාලගේ අධ්‍යාපනයට අදාළ වෙන විදිහේ සාමාන්‍ය දැනීම ඒ වගේ දේවල් ගෙනාවේ. ඉතින් මහන්සි වෙලා පාඩම් කරන චුට්ටක් මේ ටයිම් එකේ ඉගෙන ගන්නවා කියන්නේ අසයින්මන්ට් එක්සෑම් අස්සේ ඔයාලගේ ඔළුවට පොඩි ෆ්‍රී එකක් දෙන්න පුළුවන් ගීත විචාරාත්මක වැඩසටහනක් මම මගේ අනිකුත් වීඩියෝස් එක්කම මම ඔයාලට ගේන්න තීරණය කරා. ඉතින් ඒ ගීත විචාරාත්මක වැඩසටහනේ මගේ පළවෙනි ගීතය තමයි අද කතා කරන්නේ සුනිල් එදිරිසිංහ මහත්මයා විසින් ගායනය කරන තිරය ඇරෙනවා තිරය වැහෙනවා සින්දුව. ඉතින් අපි බලමු ඒ සින්දුව කොහොමද සහ ගීතයක වටිනාකම ඒක අපේ ජීවිතයට වැදගත් වෙන්නේ කොහොමද? අපේ සමාජයට වැදගත් වෙන්නේ කොහොමද? සහ ගීතයකින් සාහිත්‍ය නිර්මාණයකින් පුද්ගලයෙක් ආනන්දයෙන් ප්‍රඥාවට ගෙනියනවා කියලා කියනවා. ඒ කියන්නේ සතුට සමග අපේ ප්‍රඥාවට අපේ දැනුමට අපේ අවබෝධයට යමක් දෙනවා කියන එක. ඉතින් අපි බලමු මේ ගීතයෙන් ඔයාලට දෙන්නේ මොනවද කියලා. තිරය ඇරෙනවා තිරය වැහෙනවා ඔල්වරසන් හඬ පැතිරෙනවා සඳලු තලෙන් බැස මානවිකාවන් තාලෙට ඉඟ සුඟ නටවනවා තිරය ඇරෙනවා තිරය වැහෙනවා. ඔන්න ඕක තමයි අද අපේ ගීතය. ඔන්න ඉතින් සුනිල් එදිරිසිංහ මහත්මයාගේ කටහඬින් සහ ඒ මියුරු සුගායනයෙන් වැයෙන මේ තිරය ඇරෙනවා තිරය වැහෙනවා කියන ගීතය රචනා කරන්නේ රෝහණ වීරසිංහ මහත්මයාගේ අතින්. ඉතින් මේ ගීතයේ තියෙන විශේෂත්වය තමයි මේ ගීතේ කතා කරන්නේ පන්ති පරතරය. එහෙම නැත්නම් පන්ති විෂමතාවය. එහෙම නැත්නම් ඇති නැති පරතරය පිළිබඳ ඉතා සියුම්ව සහ අපූර්වටම රචනා වෙලා තියෙනවා. ඉතින් තිරය ඇරෙනවා තිරය වැහෙනවා ඔල්වරසන් හඬ පැතිරෙනවා සඳලු තලෙන් බැස මානවිකාවන් තාලෙට ඉඟ සුඟ නටවනවා. ඔන්න තිරය ඇරෙනවා තිරය වැහෙනවා. ඔන්න තිරයක් ඇරෙනවලු තිරයක් වැහෙනවලු. ඒකේ ඊටත් වඩා අපිට මේ ගීතය ඇතුළට කිමිදලා බලද්දී එක පැත්තකින් තිරයක් තව පිරිසකට ඇරෙද්දී තවත් එක් කොටසකට තිරය වැහෙනවා කියන එක පළවෙනි වචන කිහිපෙන්ම අපිට කියන. අපි යන් තව ඉස්සරහට බලන්න කොච්චර රසවත්ද මේ පැදිපෙළ ඒ සමාජයේ අපි හැමෝටම නොපෙනෙන පැත්තක් මේ ගීතෙන් පෙන්වලා දීලා තියෙන විදිහ. ඉතින් ඔන්න තිරය ඇරෙද්දී හතර වටෙන්ම කෑමොර අන්දෙනවා තමන්ගේ දරුවන්ගේ නම් කියලා කෑ ගහනවා. ඔන්න අපේ මේ ගීපද පෙළේ කියනවා සඳලු තලෙන් බැස මානවිකාවන් තාලෙට ඉඟ සුඟ නටවනවා. මොකද මේ සඳලු තලය කියන්නේ? ඒක ඇත්තටම රූපකයක් විදිහට අරගෙන තියෙන ඔන්න අපි කියන්නේ අර උඩින් යන පිරිසක් උඩින් එනවා. අර අපි එකස්තරයක් කාමයා උඩින් යන්නේ වගේ එකක් කියන්නේ. අන්නේ සඳලු තලෙන් බැස ජීවිතේ පහළ මට්ටමක නැති සාමාන්‍ය සඳලු තලය කියන්නේ අපි දන්නවා ටිකක් තට්ටු දෙකකගේ වගේ උඩ තට්ටුවේ ඉදිරියට නෙරායන චූටි අර පැසේජ් එකක් වගේ
ලස්සන. ඒ කියන්නේ එතනින් එළියට ඇවිල්ලා බලද්දි හරි ලස්සන වටපිටාවක් තියෙන ඒ වගේ තැනක තමයි සඳලු තලයක් උඩ හැදිලා තියෙන්නේ. හදන්නේ ගේක. ඉතින් මේ සඳලු තලයක ඉන්නවා කියන්නේ හරි සුව පහසු, හරිම පහසු ජීවිතයක් තියෙන ඇත්තටම පොළවේ තියෙන දරිද්‍රතාවයේ තේරෙන්නේ නැති පිරිස් ඉන්න තැන් වලට තමයි අර සඳලු තලය කියන්නේ. ඒ සඳලු තලයේ සහ පාත අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මේ වෙනස ගැන කියන්න තමයි මම හිතන්නේ මේ පැදිපෙළ රචනා කරන ඒ රචකයා ඒ පන්ති පරතරයේ පෙන්වන්න තමයි ඒ සඳලු තලය අරගෙන තියෙන්නේ. ඉතින් ඔන්න දැන් ඒකෙදී ආයේ දෙවනි පදපෙළිය කියනවා කලගෙඩි නැටුමට කලගෙඩි සොලවති නල වතුරෙන් සැනහෙන දරුවෝ ගොයම් නැටුමකට දෑ කැති ලෙලවති කුඹුරක් ඇස නොගැටුන දරුවෝ කියලා. ඔන්න දැන් මේකේ කතා කරනවා කලගෙඩි නැටුමට කලගෙඩි හොලවනවලු ටැප් වතුරෙන් ඒ වතුර තමන්ගේ පානය සඳහා තමන්ගේ එදිනෙදා ශරීරය පවිත්‍ර කරගන්න යොදා ගන්න දරුවෝ කලගෙඩි නැටුම කරනවලු. ඒක කියන්නේ ජීවිතේටවත් කලගෙඩියක් දැකලා නැති අල්ලපු නැති ළමයි කලගෙඩි නැටුම කරනවා. ගොයන් නැටුමකට දෑ කැදිල එලවනවා. කුඹුරක් ඇස නොගැටුන දරුවෝ. ඒ කියන්නේ මොකද්ද? කලගෙඩි නැටුම කරනවා ජීවිතේට කලගෙඩියක් දැකලවත් නැති ළමයි. ගොයන් නැටුමට දෑ කැදි එලවනවලු. ගොයන් නැටුමට දෑ කැති හොලවනවලු. කුඹුරක් ඇස නොගැටුන දරුවෝ. කුඹුරක් දැකලවත් නැති දරුවෝ ඒ ගීතේ දෑ කැදි හොලවනවලු. කලගෙඩි නැටුමට කලගෙඩි සොලවති නල වතුරෙන් සැනහෙන දරුවෝ ගොයම් නැටුමකට දෑ කැති ලෙලවති කුඹුරක් ඇස නොගැටුන දරුවෝ තිරය ඇරෙනවා තිරය වැහෙනවා ඔල්වර සන්හඬ පැතිරෙනවා සඳලු තලෙන් වැස මානවිකාවන් තාලෙට ඉඟ සුඟ නටවනවා. ඔන්න ඊළඟ පැතිබිලේ කතා කරනවා දෙපා සැලෙන මුත් බෙර කවිතාලෙට කරලිය හිමි නැති අපේ ළමයි හේනට කුඹුරට ගත සවිදිය කර කරලිය අභියස බලා හිඳි. ඒ මොකද්ද කියන්නේ? ඒ අර මේ නල වතුරෙන් නාන ජීවිතේට දෑකැත්තක් අල්ලපු නැති ළමයි ඒ උඩ වේදිකාවේ ඒ ගීතේ නාදයට නටනකොට පහළට වෙලා බිමට වෙලා බලාගෙන ඉන්නවලු කවිතාලයට කකුල හෙලවුණත් ඒ උඩ වේදිකාවේ නටන්න වාසනාව නැති ළමයි හේනට කුඹුරට තමන්ගේ අම්මට තාත්තට තමන්ගේ මහන්සිය තමන්ගේ ශරීරය තමන්ගේ දහඩිය දිය කරන ඇත්තම කුඹුරේ ඇත්තම හේනේ ඇත්තටම තමන්ගේ අම්මට තාත්තට වතුර ටික කුඹුරට ගෙනියන්න තේක ගෙනියන්න මහන්සි වෙන්නේ දරුවෝ බිමට වෙලා අර වේදිකාවේ ඇති ළමයින්ගේ නැටුම දිහා බිමට වෙලා බලාගෙන ඉන්නවලු. ඉතින් කොච්චර ලොකු අසාධාරණයක්ද මේ ඊටමත් ලස්සනට මේ රෝහණ වීරසිංහ මහත්මයා ලියලා තියෙන්නේ. අපි කාටත් සාමාන්‍යයෙන් දැනෙන්නේවත් නැති සහ අපි ඉස්සරහ කොච්චර මේ දේවල් වෙනවද? නමුත් අපි කවදාවත් මේ තරම් ඒ ගැන විපරම් කරලා බැලුවද? ඉතින් අද සමාජයේ ඇත්ත తත්වය ඕකයි. මේ සමහර විට මේ මොන්ඩිසෝරි එකක වෙන්න ඇති මේ අවස්ථාව වෙන්නේ. ඇත්තට මේ මොන්ඩිසෝරියේ තියෙන ළමයින්ගේ ඒ කියන්නේ මුදල්ම යතින් හෝ නැත්නම් වෙනත් වරදාන වරප්‍රසාද තියෙන දරුවන්ට වේදිකාව දීලා ඇත්තටම එහෙම වරප්‍රසාද නැති ඇති හැකියාවක් නැති අසරණ දරුවන්ව බිමට තියලා අර දරුවන්ගේ නැටුම් බලන්න ඒ ළමයින්ට ඒ අවස්ථාව නැති කරලා තියෙන එක කොච්චර අසාධාරණයිද?
ඉතින් අද සමාජයේ කොච්චර දේවල් වෙනවද මේ වගේ. ඉතින් අපි තමයි මේක වෙනස් කරන්න ඕනේ. ඉතින් වෙනස් කරන්න මේ වෙනසක් කරන්න තමයි අපි මේ අවස්ථාව මේ හදලා තියෙන්නේ. ඉතින් අපි විඳිමු මෙහෙම ගීතයක්. ඉතින් මේ ගීතය විඳින ගමන් අපි තවත් ලස්සන ගීතයක් මේ වගේම රස විඳින්න අනිවාර්යෙන් ෆලෝ කරලා තියාගන්න, ෂෙයා කරන්න. Thank you, goodbye.